දුක්ඛිත වූ සංසාරේ ඝන මෝහන්ධකාරේ ලෝසතහත දුක නිවන්න මඟ පෙන්වා දුන්නේ. ඇවිත් බලන් සම්මා සම්බුදු රජුන්ගේ ධර්මේ සැනසුම සදා දෙනවායි අමෘත ධර්මේ. කලගුණ නොමදත් අය අතරේ කෙලෙහි ගුණය දන්නා කෝපාගිනි රස්නය අතරේ මෙත් සිසිලෙන් ඉන්නා. මෝහාඳුරේ ගිලී නොසිට ආලෝකය සොයනා නුවණැති ආලොව සැමටම ප්‍රඥාවම බෙදනා. දුක්ඛිත වූ සංසාරේ ඝන මෝහන්ධකාරේ ලෝසතහට දුක නිවන්න මඟ පෙන්වා දුන්නේ. ඇවිත් බලන් සම්මා සම්බුදු රජුන්ගේ ධර්මේ සැනසුම සදා දෙනවායි අමෘත මහා ධර්මේ. ශ්‍රද්ධා නැති අය අතරේ ශ්‍රද්ධා ධනයෙන් ඉපිදව මසුරුකම ඇති අය අතරේ අනාක පින්දික සිතු ලෙසම ලාමක අකුසලයේ ගිලුණු අනුවණයින් අතරේ කුසල දහමේ යෙදෙනා ඔබ සින්පතියෙකු ලෙස පෙනුනේ. සීල සමාධි ප්‍රඥා ගුණ දම් පුරන්න වෙරදරනා සැනසීමක් සොයා නිබද නිවන් මගට පිවිසෙන්නා. සසර දුකින් මිදෙනු පිණිස නිවනට මඟ පෙන්වනා එකම මගයි ඇත්තේ දිව්‍ය අරුත් කරනා. දුක්ඛිත වූ සංසාරේ ඝන මෝහන්ධකාරේ ලෝසතහට දුක නිවන්න මඟ පෙන්වා දුන්නේ. ඇවිත් බලන් සම්මා සම්බුදු රජුන්ගේ ධර්මේ සැනසුම සදා දෙනවායි අමෘත මහා ධර්මේ.